ඔයගොල්ලෝ හැමදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා Volt Lab YouTube channel එකට. අද මම හදන්න යන්නේ bench power supply එක. මේ තියෙන මම හදලා තියෙන bench power supply එක. electronic එක non electronic දන්නා bench power supply එක කියන්නේ මොකක්ද කියලා. අපිට Arduino projects වලට Raspberry ඊට පස්සේ ඒ වගේ IoT projects වලට ඊට පස්සේ අපි හදන තව circuits වලට එහෙම නැත්නම් phones repair, circuit repair ඒ වගේ ඕන දෙයකට bench power supply එක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ තියෙන මම හදපු bench power supply එක මේකේ voltage එක control කරන්න පුළුවන් ඊට පස්සේ constant current එකක් තියාගන්න පුළුවන් අපිට මම මේකට use කරේ මෙන්න මේ 300 watt buck converter එකයි ඊට පස්සේ ආයේ මේ LM2596 කියන පොඩි buck converter එකයි මේ 300 watt buck converter එකකින් ලොකු වැඩක් ගන්න පුළුවන් අපිට ඉතින් guys මේ වීඩියෝ එකේ පිළිවෙලට මම දාලා තියෙනවා circuit diagram එක ඊට පස්සේ මේක හදන විදිහ ඊට පස්සේ මේක check කරන විදිහ නම් මම දාලා තියෙනවා ඔයගොල්ලෝ සම්පූර්ණ වීඩියෝ එක බලන්න එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට ඉතින් යාළුවනේ අද මම මගේ bench power supply එකට use කරන්නේ මෙන්න මේ circuit එක මුලින්ම මම මෙතනට 20 volt transformer එකක් use කරලා තියෙනවා එතකොට 20 volt කියන current එක DC කරාට පස්සේ 28 volts හැදෙනවා මොකද 20 volt කියන AC current එක DC කරන්න 1.4න් වැඩි කරන්න ඕනේ. එතකොට 28 volts එනවා. ඊට පස්සේ මෙතන rectifier එකට පස්සේ ඔයගොල්ලන්ට ඕන නම් මෙතන diode bridge එකක් හරි දාගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ rectifier එකට පස්සේ මම මෙතන capacitor එකක් දාලා තියෙනවා. මේ capacitor එක microfarad 2200ක් වගේ දානවා නම් හොඳටම හොඳයි. අනිවාර්යෙන් අමතක නොකර මෙතන capacitor එක voltage 35 හෝ 50 වගේ දාන්න. ඒක හොඳයි මොකද මෙතන වෝල්ටේජ් එක 28ක් වෙනකන් එනවා 50 දාන්න පුළුවන් නම් හරියටම හරි ඊට පස්සේ මම මෙතනින් යන ප්ලස් ලයින් එකයි මයිනස් ලයින් එකයි අපේ මොඩියුල්ස් දෙකට දීලා 78.12 කියන 12 volts voltage regulator එක මෙතනට දාලා තියෙනවා එතනට දාන්න හේතුව තමයි අපේ වෝල්ට් මීටර්ස් දෙකට 12 volt තමයි දෙන්න ඕනේ මොකද මෙතන 28 volts හැදෙනවා කියන්නේ එක ලොකු වැඩි අපේ වෝල්ටේජ් මීටර්ස් වලට දෙන්න ඒ හින්දා මම ඒක 78.12 න් රෙගියුලේට් කරලා දීලා තියෙනවා බය වෙන දෙයක් නැහැ 78.12 වෝල්ටේජ් රෙගුලේටර් එකට උපරිම වෝල්ටේජ් එක 35ක් වෙනකන් දෙන්න පුළුවන්. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලොකු කරන්ට් එකක් මේ වෝල්ට් මීටර්ස් වලට අදින්න නැති හින්දා මෙයා ගොඩක් හීට් වෙන්නෙත් නැහැ. එතකොට ඊට පස්සේ මේ වෝල්ට් මීටර්ස් වල වයරින් ඩයග්‍රෑම් එක කිව්වොත් මෙතන පින් තුනක් එනවා. එතන ප්ලස් මයිනස් කොහොමත් වයර්ස් එන්නේ රතු කළු විදියට. ඒ දෙකට කෙලින්ම ප්ලස් මයිනස් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේ කහපාට වයර් එකට අපේ මොඩියුල්ස් වලින් අවුට් වෙන පොයින්ට් එක තියෙන්නේ අන්නේ පොයින්ට් එකට මේ කහපාට වයර් එක දෙන්න ඕනේ ප්ලස් පොයින්ට් එකට. එතකොට එයා වෝල්ටේජ් එක පෙන්නනවා. මේ මොඩියුල් එකේ මේ කහපාට වයර් එක අපි දීලා තියෙනවා ප්ලස් පොයින්ට් එකට. ඊට පස්සේ අපි ඇම්පියර් එකම ඉන්න මේ මොඩියුල් එකෙන් අවුට් කරන මයිනස් එක තියෙන්නේ අන්නේ මයිනස් එකට මෙන්න මේකේ එන කළු පාට වයර් එක දෙනවා. දීලා මේකේ රතු පාට වයර් එක තමයි අපි අරන් ගිහිල්ලා bench power supply එකේ minus out කරන තැනට දාන්නේ. එතකොට ඔයගොල්ලෝ පටල ගන්න එපා මේ වයර්ස් දෙකම එළියට එන රතු පාටින්. හැබැයි මේකෙන් එන්නේ plus line එක, මේකෙන් එන්නේ minus line එක. මේකෙත් එහෙමයි. මෙතනින් plus line එක එනවා. මෙතනින් minus line එක ඇවිල්ලා module එක හරහා ගිහිල්ලා යා current එක measure කරලා මේ රතු පාට line එකෙන් minus line එක එළියට දෙනවා. ඉතින් යාළුවනි තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලන්ට මේ මොඩියුල්ස් වලට වෝල්ටේජ් එක උපරිම 40ක් වෙනකන් දෙන්න පුළුවන්. හැබැයි ඒක එච්චර සේෆ් නැහැ. 35 තමයි උපරිම වෝල්ටේජ් එක මේකට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඕගොල්ලෝ මෙතනට 35 වෝල්ට් දෙනවා නම් අනිවාර්යෙන් මෙතනට දාන කැප් එක 50 වෝල්ට් වත් දාන්න. ඉතින් යාළුවනේ මේක තමයි මම හදපු සර්කිට් එක. මේ තියෙන්නේ 300 watt buck converter එක. මේ තියෙන්නේ LM2596 කියන buck converter එක. මේ 300 watt buck converter එකේ voltage එකයි current එකයි දෙකම control කරන්න පුළුවන්. හැබැයි මේකේ voltage එක විතරයි control කරන්න පුළුවන්. මට bench power supply එකට මේ දෙකම ඕන හින්දා මම මේ දෙකම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් මේක විතරක් use කරන්න පුළුවන්. මේක විතර නම් use කළ වැඩක් නැහැ. මොකද මේකේ current එක control කරන්න බැරි හින්දා. මෙන්න මෙතන trimmer එකක් තියෙනවා. මෙන්න මේ trimmer දෙක මම ගලවලා ඉවරලා අරගෙන තිනවා එළියට අපේ box එකට එළියෙන් හයි කරන්න පුළුවන් හින්දා මෙන්න මෙතන පොඩි gadget එකක් මම හදලා තියෙනවා මම මේක වීඩියෝ එක ඉස්සරහට දාන්නම් කොහොමද මම මේක හැදුවේ කියලා
මොකද මේක මල්ටිටර්න් ට්‍රිමර් එකක්. මේක කඩෙන් ගන්න යනවා නම් මේක හොයන්න ගොඩක් අමාරුයි. පෙටාවල නම් තියෙනවා ඒත් ගොඩක් හොයන්න අමාරුයි. ඒ හින්දා මම මේක ගෙදර හදාගත්තේ. එහෙම නැත්තම් මේක කඩෙන් ගන්න නම් රුපියල් 500ක් 600ක් විතර එනවා. ඒ හින්දා මම මේ වොලියුම් කන්ට්‍රෝල් එකට පොඩි ගැජට් එකක් හදලා ඉල්ලලා මේක හයි කරලා තියෙනවා. මේක 100% සාර්ථකයි. 100%ම සාර්ථකයි. මම හැමදාම යූස් කරන්නේ මේ වගේ ඒවා. ඊට පස්සේ මම මෙතන ආයෙ වෙනම රෙක්ටිෆයර් එකක් දාලා කැපැසිටර් එකක් දාලා වෝල්ටේජ් එක DC කරලා අරගෙන තියෙනවා. අපේ වෝල්ටේජ් මීටර් එකට දෙන්න. මම මෙතනට දෙන්නේ 12 volts. මොකද මම මෙතනට දෙන්නේ 30 volts. ඒක අපේ මෙන්න මේ මීටර් එකට මදි. මීටර් එකට වැඩි සමා වෙන්න මේ මීටර් එකට වැඩි. මේකට උපරිම දෙන්න පුළුවන් 12 volts 15 volts වගේ. ඒ හින්දා මගේ ට්‍රාන්ස්ෆෝමරෙන් 12 volt out එකක් තියෙන හින්දා මම ඒ 12 volts out එක අරගෙන DC කරලා ඒක තමයි මම මගේ voltage meter එකට දෙන්නේ. ඉතින් මේක තමයි සර්කිට් එක. දැන් අපි මේක box එකට හයි කරලා බලමු. මම මේක ග්ලූ ගන් දාලා එල්ලුවට ඔයගොල්ලෝ මේ ග්ලූ ගන් දාලා ගන්න එපා. මම මගේ ලේසියට ග්ලූ ගන් දාලා අලවන්නේ. ඔයගොල්ලෝ මේක හරියට මේ කැපැසිටි එකයි මේ රෙක්ටිෆයර් එකත් මෙන්න මේ PCB එකට තියලා සෝල්ඩර් කරලා හරියටම සර්කිට් එක හදාගන්න. මෙහෙම එල්ලුවත් ඉතින් අමුලක් නැහැ, මුකුත් වෙන්නේ නැහැ. ඒ වුණාට අර එහෙම කරාම වැඩි ලස්සනයිනේ. මේ තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් එක. මේ තියෙන්නේ මෙන්න මේ වයර් තුනෙන් තමයි 12 volts එන්නේ. මේක 12 volts. මේ සුදු පාට ground. මේක 12 volts. මම මේ සුදු පාට වයර් එක අයින් කරලා ඉවරලා මේ දෙක ගන්නවා. ඒතකොට 24 volts out එක මට එනවා. ඊට පස්සේ මම ආයේ මේ වයර් එකයි මෙන්න මේ වයර් එකයි අරගෙන 12 volts line එකක් අරගෙන ඒක ගන්නවා. මම මෙතනින් මම අර කලින් කිව්වේ වෝල්ට් මීටර් එකට දෙනවා කියලා. අන්නේ සප්ලයි එකට. එහෙනම් යාළුවනේ අපි දැන් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් ලයින් එක රෙක්ටිෆයර් එකට දාලා පවර් සප්ලයි එක දෙමු. හරි. දැන් මම මෙන්න මේ බක්කන්වර්ටර් එකට එන පවර් සප්ලයි එක දීලා ඉවරයි. දැන් මම යන්නේ අපේ මේ වෝල්ට් මීටර් එකට දෙන මොඩියුල් එකට ගන්න පවර් සප්ලයි එක ගන්න. මම කලින් කියපු විදිහට මම මෙතනින් ගන්නවා කිව්ව එක ලයින් එකක්. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමරෙන් එක ලයින් එකක් මට ගන්න පුළුවන් මේ දෙකෙන් ඕනේ මේකකින්. ඒ හින්දා මම එක වයර් එකක් මේ දෙකෙන් ඕනේ මේකට දීලා අනිත් වයර් එක ට්‍රාන්ස්ෆෝමරෙන් එන මෙන්න මේ සුදු පාට ලයින් එකට දෙනවා. ඉතින් අපි දැන් පාස්සල කරලා සර්කිට් එක ගාලා ඉවරයි යාළුවනේ. දැන් අපි ඊළඟට තියෙන්නේ මෙන්න මේ බොක්ස් ටික හයි කරලා අපේ පවර් සප්ලයි එක හදාගන්න. දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලොත් මෙන්න මේ විදිහට මේවට කියන්නේ බනානා ජැක්. මෙන්න මේ බනානා ජැක් ගාලා ඉවරලා ගන්න. එතකොට හරිම ලේසි වැඩ කරන්න. මේ වෝල්ට් මීටර් එක ගැන කතා කරොත් මේකට උපරිමයක් වෙනකන් 30 වෝල්ට් දෙන්න පුළුවන්. ඒ වුණාට මම 45 වෝල්ට් වගේ දුන්නා උලක් නැහැ වැඩ කරනවා. මේකෙන් 10 ampere වෙනකන් ගන්න පුළුවන් කියලා තියෙනවා. මම ඉතින් 10 ampere චෙක් කළා නැහැ. සාමාන්‍යයෙන් මම 5 ampere 8 ampere වගේ වෙනකන් අරන් තියෙනවා උලක් නැහැ. මේක පිටිපස්ස ගැන කතා කරොත් මෙන්න මේ මොඩියුල් එකේ මෙන්න මෙතන තියෙන ට්‍රිමර් එක. මේක කරකවල ඔයගොල්ලන්ට වෝල්ටේජ් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට
මෙතනින් පෙන්න වෝල්ටේජ් සමහරක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මල්ටිමීටරෙන් මැන්නහම වෝල්ටේජ් එක 12 volts පෙන්නනවා. මේකෙන් මැන්නහම පෙන්නන්නේ වෝල්ටේජ් එක 11 වගේ. එතකොට ඒ වගේ වෙලාවට ඔයගොල්ලන්ට මෙතනින් මේ ට්‍රිම් එක කරකවල ඉවරලා ගානට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෝල්ටේජ් එක. හැබැයි මම මේ අරන් තියෙන මොඩියුල් එකේ මේ මීටර් එකේ ඇම්පියර් එක ඇඩ්ජස්ට් කරන්න ට්‍රිමර් එකක් නැහැ. අන්න ඒක ප්‍රශ්නයක්. ඕගොල්ලෝ ගන්නකොට බලලා ගන්න ඇම්පියර් එකත් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මීටර්ස් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ වෝල්ට් මීටර් එක වගේ මෙන්න මේ V ගහලා තියෙනවානේ මෙතන. මෙන්න මේ ට්‍රිම් එකක් තියෙනවා වගේ තව තැනක I ගහලා ඒ වගේ මීටරයක් තියෙනවා. අන්න ඒ જાති එකක් ගන්න. එතකොට ඕගොල්ලන්ට ඇම්පියර් එකෙත් අවුලක් තිබ්බොත් ඇම්පියර් එකත් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේක ගැන කතා කරන්න තියෙන එච්චරයි. මම මෙතනින් තමයි මගේ මේන් අවුට්පුට් දෙක ගන්නෙ. මෙතනින් වෝල්ටේජ් එක කන්ට්‍රෝල් කරන මීටර් එක දාන පොටෙන්ෂල් මීටර් එක දානවා. මෙතනින් ඇම්පියර් එක කන්ට්‍රෝල් කරන පොටෙන්ෂල් මීටර් එක දානවා. මෙතනින් තමයි මම අර LM2596 කියලා ගත්ත මොඩියුල් එකේ ට්‍රිම් එක දාන්නේ. මට එතනට ඕන වෙන්නේ නැහැ වෝල්ටේජ් මීටරය. මොකද ඒක මම නිතරම යූස් කරන්නේ නැති හින්දා මට එතනින් මොකක් හරි වෝල්ටේජ් එක අවුට්පුට් කරගන්න ඕන වුණොත් මම මල්ටිමීටරේ තියලා මැනුවලි වරලා තමයි ඉතින් වෝල්ටේජ් ඇඩ්ජස්ට් කරලා ගන්නෙ. එහෙනම් අපි දැන් මේ ටික හයි කරලා මෙතනටත් වයරින් එක ගහලා අපි අපේ වැඩේ බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි දැන් අපේ මේ සර්කිට් එකකින් ඉඳන් එන අවුට්පුට් වයර්ස් හතර අපේ මෙන්න මේ බෝඩ් එකට සෝල්ඩර් කරගමු. එතකොට මුලින්ම කියන්න ඕනේ මේකෙන් එන කරන්ට් එක අපි මෙතනදී මෙෂර් කරනවා. ඒ කියන්නේ මේකෙන් එන කරන්ට් එක මේ මොඩියුල් එක හරහා තමයි මෙතනින් එළියට යන්නේ. එතකොට අපි ඒ නිසා මෙන්න මේ වයර් එක මුලින්ම ප්ලග් කරගෙන මෙන්න මේ මයිනස් පැත්ත අපි දෙන්න ඕනේ මෙන්න මෙතන මේ මයිනස් එකට. මේ ප්ලස් එක තමයි අපි දෙන්නේ මෙතන ග්‍රවුන්ඩ් එකට. මේක වරද්ද ගන්න එපා. මම සර්කිට් ඩයග්‍රෑම් එකෙත් මේක හොඳට පැහැදිලි කරලා සර්කිට් ඩයග්‍රෑම් එකත් හරියට බඳලා තියෙනවා. හරි යාළුවනේ අපිට දැන් තියෙන්නේ මෙන්න මේ බනානා ජැක් දෙකේ කේබල්ස් වයර් දෙක මෙන්න මේ 300 වොට් බක් කන්වර්ටර් එකට කනෙක්ට් කරගන්න. ඒක කනෙක්ට් කරගන්නකොට මේ 300 වොට් බක් කන්වර්ටර් එකේ ප්ලස් ලයින් එකට ඒ කියන්නේ ප්ලස් අවුට්පුට් එකට මෙන්න මේ කහපාට වයර් එක අමුණන්න ඕනේ අපේ මේ වෝල්ට් මීටර් එකෙන් එන. මොකද ඒකෙන් තමයි කරන්ට් එක වෝල්ටේජ් එක මෙෂර් කරගන්නේ. දැන් අපි ඒ දෙකත් කනෙක්ට් කරගමු. දැන් මම මේ ප්ලස් මේ ලයින් දෙක එකට අමුණගෙන ඒක කනෙක්ට් කරගන්නවා අපි මේ ප්ලස් ලයින් එකට. අන්න යාළුවනේ දැන් මම මේ බෝඩ් එක අපේ මෙන්න මේ බෝඩ් එකට අලව ගන්නයි යන්නේ. මම ග්ලූ ගන් තමයි යූස් කරන්නේ. ඉතින් යාළුවනේ මේක තමයි අපි හදාගත්ත බෙන්ච් පවර් සප්ලයි එක. මම මෙතනට පොඩි නොබ් දෙකක් දැම්මා ලස්සනට. එතකොට කන්ට්‍රෝල් ගන්නත් පහසුයි. එතකොට අපිට ඇතුලෙන් බැලුවොත් සර්කිට් එක පේන්නේ මෙන්න මේ විදිහට. මේක තමයි මම ගත්ත ට්‍රාන්ස්ෆෝමර් එක. මේ සර්කිට් එක මෙහෙම ගහලා තියෙනවා. ඕගොල්ලෝ ලස්සනට බොක්ස් එකක් හදාගන්න මේ වගේ. තව දෙයක් කියන්න තියෙනවා. ඕගොල්ලෝ ඇම්පියර් 10කට වැඩිය මේකෙන් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ බක් කන්වර්ටර් එකට කොහොම හරි ෆෑන් එකක් දාන්න. මොකද ඒ බක් කන්වර්ටර් එක ඇම්පියර් 10ක් විතර ගන්නකොට ලෝඩ් වෙනකොට රත් වෙනවා. එතකොට රත් එක පිච්චිලා යන්න පුළුවන්. ඒ හින්දා ඔය මේකට හොඳ වෙන්ටිලේෂන් සිස්ටම් එකක් දාලා ෆෑන් එකක් දාන්න. එතකොට මේ ප්‍රශ්නෙත් හරි. ඊට පස්සේ මම මේකට පවර් ඔන් ඔෆ් කරන ස්විච් එකක් දැම්මේ නැහැ. මම කෙලින්ම මේන් පවර් සප්ලයි එකෙන් මේන් 230 කරන්ට් එකෙන් ප්ලග් එක ගන්නයි ගහන්න විදියට තමයි හැදුවේ. ඔයගොල්ලන්ට ඕන නම් මෙතන පිටිපස්සෙන් ස්විච් එකක් දාගන්න පුළුවන්. හරි ඉස්සරහා හරි තැනින් ස්විච් එකක් දාගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ කැමති විදිහකට දාන්න පුළුවන්. එහෙනම් අපි දැන්
මේ බෙන්ච් පවර් සප්ලයි එක චෙක් කරලා බලමු. අපි හදාගත්ත බෙන්ච් පවර් සප්ලයි එක මම දැන් පවර් අප් කරලා තියෙන්නේ. වෝල්ටේජ් එක රෙගුලේට් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා. මම මෙතන ක්‍රොකොඩයිල් ක්ලිප් එකක් ගහලා පවර් එක එලියට අරගෙන තියෙනවා. අපි දැන් මල්ටිමීටරෙත් එක්ක මැනලා බලමු කොහොමද මේකේ පෙන්වන වෝල්ටේජ් එක හරියටම හරිද කොහොමද කියලා. මම ප්ලස් එකට කනෙක්ට් කරනවා. මයිනස් එකට කනෙක්ට් කරනවා. හරි. ඔයගොල්ලන්ට දැන් පේනවා මල්ටිමීටරේ පෙන්වන වෝල්ටේජ් එක 8.2. මේකෙත් පෙන්වනවා 8.2. අපි පොඩ්ඩක් වෝල්ටේජ් එක රෙගුලේට් කරලා බලමු කොහොමද හරියටම පෙන්වනවද කියලා. මම මේක වෙන්නවා දැන් වෝල්ටේජ් 8.8 වල මල්ටිමීටරේ 8.88 වගේ පෙන්වන්නේ. දැන් මීටරේ පෙන්න අපි හදපු බෙන්ච් පවර් සප්ලයි එක පෙන්වනවා 9.9 මල්ටිමීටරේ පෙන්වන්නේ 9.86. ඒක ප්‍රශ්නයක් නෑ මොකද මේ මල්ටිමීටරේ ඩිජිට් දෙකකට පිටිපස්සට පෙන්නනවා. මේක එකයි පෙන්වන්නේ. ඒ හින්දා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නෑ. දැන් 10.6ක් තියෙනවා මේකේ වෝල්ටේජ් එක. මල්ටිමීටරේ 10.6ක් පෙන්වනවා. අපි ටිකක් වෝල්ටේජ් එක වැඩි කරලා බලමු. විසිතුනයි දශම දෙකයි. ඔයගොල්ලන්ට පේනවා මල්ටිමීටරේ 23.2 හරියටම පෙන්වනවා. ඒ කියන්නේ මේ වෝල්ට් මීටරෙන් පෙන්වන ගාන හරි. ඔයගොල්ලෝ මෙහෙම හැදුවට පස්සේ මල්ටිමීටරෙත් එක බලනකොට දෙකේ වෙනසක් තියෙනවා නම් අර මම මේකේ පෙන්වුවේ පිටිපස්සේ තියෙන ට්‍රිමර් එක හිමීට කරකවලියලා ගානට වෝල්ටේජ් එක යන විදිහට ඇඩ්ජස්ට් කරගන්න. දැන් අපි චෙක් කරලා බලමු මේකේ කරන්ට් කන්ට්‍රෝලින් එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි මුලින්ම හයිබ්‍රිඩ් බැටරියක් තියෙනවා මං ගාව. මේ සෙල් එක charge කරලා බලමු කොහොමද ඒකේ වෝල්ටේජ් එක පෙන්වන්නේ ඇම්පියර් එක පෙන්වන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මං ගාව තියෙනවා ලෝඩ් රෙසිස්ටර් එකක්. අපි මේකට කනෙක්ට් කරලා බලමු කරන්ට් ලිමිටින් එක කොහොමද වැඩ කරන්නේ. ඒක කොහොමද මේ ෆන්ක්ෂන් වෙන්නේ කියලා. ඉතින් මම හයිබ්‍රිඩ් බැටරිය charge කරගන්න වෝල්ටේජ් එක හදා ගන්නවා 8.4 වෝල්ට් වලට. මොකද හයිබ්‍රිඩ් බැටරියේ වෝල්ටේජ් එක ෆුල් charge වෝල්ටේජ් එක 8.4. හරි 8.4 වෝල්ට් වලට හදාගෙන මම දැන් මේකේ ප්‍රොබ් දෙක කනෙක්ට් කරලා බලනවා බැටරියට. මේ තියෙන්නේ මයිනස් මේ තියෙන්නේ මයිනස් ලයින් එක, මේ තියෙන්නේ ප්ලස් ලයින් එක. මම මයිනස් ලයින් එකට කනෙක්ට් කරලා ප්ලස් ලයින් එක කනෙක්ට් කරපු ගමන් ඔයගොල්ලන්ට පේනවා මෙතනින් ඇම්පියර් එකක් මෙහා ඇදලා charge වෙනවා පෙන්නයි. ඔයගොල්ලන්ට දැන් පේනවා මේ වෙලාවේ මිලි ඇම්පියර් 450ක්. ඒ කියන්නේ ඇම්පියර් 0.44ක් අදිනවා. මේකෙන් එන්න අඩු වෙලා බැටරිය charge වෙලා ඉවර වෙනවා. දැන් අපි මේක හරියටම වැඩ කරන විදිය බලන්න ලෝඩ් රෙසිස්ටර් එකක් දාලා චෙක් කරලා බලමු. දැන් මම මෙතනින් වෝල්ටේජ් එක අඩු කරගන්නවා. වෝල්ටේජ් එක 5 වෝල්ට් වලට වගේ. හරි. මේ තියෙන්නේ ලෝඩ් රෙසිස්ටර් එක. මේක 7 වෝල්ට් රෙසිස්ටර් එකක්. මේක මගේ අතින් වැටලා කැඩුනා. මට දැන් මේ ඉලාවෙන් පෙන්වන්න මේ රෙසිස්ටර් එක නැති හින්දා මම මේක යූස් කරන්නේ. අපි දැන් මේ රෙසිස්ටර් එක දෙපැත්තට තියලා බලමු කොහොමද ඇම්පියර් එක වෙනස් වෙන්නේ කියලා. හරි. මෙන්න දැන් කනෙක්ට් කරලා තියෙන රෙසිස්ටර් එක 1.8 වෝල්ට් වලට වෝල්ටේජ් එක ඩ්‍රොප් වුණා. ඇම්පියර් එක මිලි ඇම්පියර් 410න් අතර වුණා. අපි දැන් පොඩ්ඩක් වැඩි කරලා බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇම්පියර් එක වැඩි කරන්න අඩු වැඩි කරන්න පුළුවන් අපිට. මිලි ඇම්පියර් 580යි 590යි 650යි. අපි වෝල්ටේජ් එක වැඩි කරාට වෝල්ටේජ් එක වැඩි වෙන්නේ නැහැ. එයාට ඕන ඇම්පියර් එක තියාගෙන ඉන්නවා. අපි ඇම්පියර් එකකට මේක හදමුකෝ.
10 ඇම්පියර් එකක් මේ වෙලාවේ මෙයා ගන්නවා. දැන් මම මේක මේ ලෝඩ් රෙසිස්ටර් එක ගලවලා අයින් කරනවා. හරි. කල්ලි වෙලා මම මේක හදනවා. වෝල්ටේජ් එක මම 10 වෝල්ට් විතර ගන්නවා. හරි. දැන් මම මේ රෙසිස්ටර් එකට පවර් එක දුන්නාම මෙතන ඇම්පියර් එක 10 ඇම්පියර් 1 ඇම්පියර් වලට වඩා එහා යන්නේ නැත්නම් අපේ සර්කිට් එක සාර්ථකයි. හරි. 1 ඇම්පියර් වලට එහා යන්නේ නැහැ. එයා හරියටම 1 ඇම්පියර් වල තියාගෙන ඉන්නවා. මෙතන ඩිජිට් එකක් එහෙම වෙනවට ප්‍රශ්නයක් නැහැ. මගේ ගාව තියෙන මේ මීටර් එකේ කරන්ට් එක කැලිබ්‍රේට් කරන්න බෑ. ඒකයි මම කිව්ව කරන ගන්නකොට කැලිබ්‍රේට් කරන්ට් එකයි වෝල්ටේජ් එක දෙකම කැලිබ්‍රේට් කරන්න පුළුවන් එකක් ගන්න කියලා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. අපේ සර්කිට් එක හොඳට වැඩ කරනවා. දැන් අපි මේ LM2596 කියලා කියන මොඩියුල් එකෙන් මම වෙනම ලයින් දෙයක් ගත්තා. දැන් අපි ඒක චෙක් කරලා බලමු කොහොමද ඒකේ වෝල්ටේජ් එක පෙන්වන්නේ ඒක රෙගුලේට් වෙන්නේ කොහොමද කියලා. මම මල්ටිමීටරේට ප්ලස් එක කනෙක්ට් කරලා මයිනස් එක කනෙක්ට් කරලා මේ තියෙන බනානා ජැක් ඔයගොල්ලෝ මෙන්න මේ ජැක් જાතිය තමයි ගන්න ඕනේ. මේක ගන්නකොට පොඩ්ඩක් වැඩි ඇම්පියර් ගානක් අදින්න පුළුවන් බනානා ජැක් ටිකක් ගන්න. right. හරි. ඔයගොල්ලන්ට පෙන්නන විදිහට 13.5 වෝල්ට් තියෙනවා. මම මේක වැඩි කරනකොට වෝල්ටේජ් එක වැඩි වෙනවා ඔයගොල්ලන්ට පේනවා. අඩු කරනකොට වෝල්ටේජ් එක අඩු වෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ අපේ ඒ සර්කිට් එකත් හොඳට වැඩ කරනවා. මම මෙතනට ඒකට මීටරයක් දැම්මේ නැත්නම් මට එතන මීටරයක් ඕනේ නැහැ. මොකද මම පොඩි වැඩවලට තමයි මේ ලයින් එක පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට ඕන නම් මෙතනින් මෙහෙම වෙනම කටක් කපලා මීටරයක් දාගන්න පුළුවන්. ඒකට තවත් ලේසි වැඩ කරන්න. මට ඉතින් එකක් ඇති හින්දා මම මේ ගානේ නතර වුණේ. ඉතින් මේක තමයි අපේ බෙන්ච් පවර් සප්ලයි එක. ඔයගොල්ලන්ට මොනවා හරි මේක ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ දැන් මම කියලා දෙන්න යන්නේ අර මම මෙන්න මේකේ මෙන්න මේ පොටෙන්ෂල් මීටර් එක හදාගත්ත විදිහ. මේකට ඕනේ කරනවා ස්ටීරියෝ පොටෙන්ෂල් මීටර් එකක්. මේ ස්ටීරියෝ පොටෙන්ෂල් මීටර් එක මේ කරකවන්න බෑ. මේ එක ප්‍රමාණය කරකවන්න පුළුවන්. ඉතින් ඉහළ ලොක් වෙනවා. අපි ඒකේ ලොක් එක අයින් කරගන්න. අපි ඒකේ ලොක් එක අයින් කරගන්න මුලින්ම මේ පොටෙන්ෂල් මීටර් එක අරගෙන ඉන්න ඕනේ. හරි. දැන් අපි මේ විදිහට අරගත්ත පොටෙන්ෂල් මීටර් එක මෙන්න මේ නොබ් එක අයිස්මෙන් ගලවලා ඊට ගන්න ඕනේ. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ කෑල්ලෙන් තමයි ලොක් වෙන්නේ. මෙන්න මෙතන තියෙන මේ යකඩ කෑල්ලෙන්. අපි මේ කෑල්ල ඇතුළට නවා ගන්න ඕනේ. මේ කෑල්ල මෙන්න විදිහට ඇතුළට නාවගත්තට පස්සේ මේක ඕන තරම් කරකවන්න පුළුවන් ලොක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ආයෙත් මේක මේ කෑල්ල තිබ්බ පැත්තට මෙහෙම ඇතුළට දාලා මේකත් දාලා තද කර ගන්නවා. දැන් මේක ඕන තරම් කරගෙනවා. අපි අර ලොක් එක අයින් කරපු හින්දා දැන් මේ පොටෙන්ෂියෝ මීටර් එක ඕන තරම් කරගෙනවා. දැන් අපි මේකේ මෙන්න මෙතන තියෙන චූටි කට්ටයක්. ඒකට ස්ක්‍රූ එකක් දාලා තමයි කරගවන්න තියෙන්නේ. මේ තියෙන්නේ මම මේක ගලවගත්ත මෙන්න මෙතනින්. හරිද? මේක පැත්තක් තියෙනවා ඔයගලන්ට පේනවා මෙන්න මෙතනින් මෙහෙම පොඩි කට්ටයක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ කට්ට මේක ගහලා තියෙනවා. මේ පැත්තට තමයි වයර් ටික කනෙක්ට් කරන්න ඕනේ. මේක කනෙක්ට් වෙන්නේ මෙහෙම. හරිද? අපි දැන් මේක කනෙක්ට් කරගන්න ඕනේ මේකට. ඒකට කනෙක්ට් කරන්න
මම හදාගෙන තියෙනවා පොඩි යකඩ කෑල්ලක්. මේ තියෙන්නේ. දැන් මම මෙන්න මේ යකඩ කෑල්ල මෙන්න මේ යකඩ කෑල්ල මම මෙන්න පොටෙන්ෂියෝමීටර් එක ඇතුළේ දානවා. හරි. ඔයගොල්ලන්ට පේනවා දැන් මේ යකඩ කෑල්ල පොටෙන්ෂියෝමීටර් එක ඇතුළේ තියෙන්නේ. හරිද? රයිට්. ඊළඟට මම මේක මෙන්න මෙහෙම කරකවලා කාන්ට මැදට තියලා මෙන්න මේ පොටෙන්ෂියෝමීටර් එකත් මෙහෙම ගානට කරකවල මැදට හදාගෙන මෙන්න මේකේ මේ කට්ටෙට මෙන්න මේකේ මේ කෑල්ල බහින විදිහට හදා ගන්නවා. හරි. දැන් අපි මේක කරකවනකොට මේක ගම් ගාලා අලුව ගත්තට පස්සේ මේක කරකවනකොට ඒකත් කරගෙනවා. මේක හරියටම ගානට සෙන්ටරේට තියලා මේකට ග්ලූ ගන් දාලා අලවලා ඊට පස්සේ මේකේ මේ තියෙන කූරු තුනට වයර් තුනක් පාස්සලා මේකේ හරියටම පැත්තවල් වෙලා මෙන්න මෙතන පාස් කරන්න තියෙන්නේ. කොහොමද තමයි මම මේ දෙකයි LM25 යනවා කියන මොඩියුල් එකේ තියෙන ට්‍රිමර් එකයි තුනම ওই විදිහට හදලා තමයි මම මෙන්න මෙතනින් අවුට්පුට් එක ගත්ත එළියට. ඉතින් guys මේක තමයි මම හදපු bench power supply එක. ඔයගොල්ලොත් මේ විදිහට ලස්සනට box එකක් දාලා bench power supply එක හදාගන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ මෙතනින් ඉවර වෙනවා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. channel එකට එකතු වෙලා ඉන්න ඉස්සරහට තවත් Arduino projects, Raspberry, ඊට IoT, Node MCU ඔය වගේ ගොඩාක් electronic projects යනවා. එහෙනම් stay tuned.